හායි හැමෝටම මට ටෙමු ඇප් එකෙන් ඔෆර් එකක් හම්බුණා. අපි බලමු මට මොනවද හම්බුනේ කියලා. මුලින්ම තියෙනවා පෙන්සිල් කේස් එකක්. මේක හිතුවට වඩා ලස්සනයි. ඒ වගේම හිතුවට වඩා ඒක ඇතුලේ ඉඩ තියෙනවා. මේකේ ගාණ උනේ රුපියල් 311ක්. මේක මට ගොඩක් වටිනවා. මේකට මගේ පෑන් පැන්සල් සේරම දාගන්න පුළුවන්. ඒ වගේම හදිසියට හොයාගන්න අමාරුත් නෑ. මේ වීඩියෝ එකේ අග වෙනකම් බලාගෙන ඉන්නකො ස්පෙෂල් දෙයක් කියන්න තියෙනවා. ඔන්න ඊළඟට මං ගත්ත අයිටම් එක නම් වැදගත් දෙයක් නෙමෙයි. ඒක හරි ලස්සනයි. ඒ හින්දා තමයි මං ඒක ගත්තේ. ඒක චූටි කණ්ණාඩියක්. බලන්නකෝ ඒකේ ලස්සන. මේකේ ගාණ උනේ රුපියල් 602ක්. ඔන්න ඊළඟට මං ගත්තේ කැප් එකක්. මං ගාව කැප් තියෙනවා. හැබැයි මට රෝස පාට කැප් එකක් ඕනේ හින්දා මං ඔන්න කැප් එකක් ඕඩර් කරා. ඒක ඇත්තටම ලස්සනයි. ලස්සනයි නේද මේ කැප් එක? මේ කැප් එක උනේ රුපියල් 812ක්. ඔන්න ඊළඟ අයිටම් එක හෑන්ඩ් බෑග් එකක්. ඒක හරි ලස්සනයි. ඒක නම් ගත්තේ මගේ අම්මට. මේ බෑග් එක චූටි. ඒ වුණාට හරිම ලස්සන පෙනුමක් තියෙන්නේ. මේක අපේ අම්මට හොඳට ගැලපෙනවා. මේ හෑන්ඩ් බෑග් එකේ ගාණ උනේ රුපියල් 1520. ඔන්න ඊළඟ අයිටම් එක හයිලයිට් සෙට් එක. ඇත්තට මේක හරිම ලස්සනයි. වගේම මට මේක ගොඩක් වටිනවා. මොකද මම පාඩම් වැඩ කරද්දී මට හයිලයිට් කරන්න ගොඩාක් හයිලයිටර්ස් ඕන වෙනවා. මේ හයිලයිට් සෙට් එකේ ගාණ උනේ රුපියල් 488ක්. ඔන්න ඊළඟ අයිටම් එක සොක්ස්. මෙතන සොක්ස් සෙට් 5ක් තිබ්බා. ඇෂ් කලර් එකෙන්, වයිට් කලර් එකෙන් and බ්ලැක් කලර් එකෙන්. මේ මැටීරියල් එක හරියම කම්ෆර්ටබල්. ඒ වගේම මේක ලොකු ගාණක් උනේත් නැහැ. මේ සොක්ස් සෙට් එකේ ගාණ 902යි. ඒ කියන්නේ එක සොක්ස් සෙට් එකක් රුපියල් 200කට වඩා අඩුයි. ඔන්න ඊළඟ අයිටම් එක ස්ටීල් අයිබ්‍රෝ පෙන්සිල්ස්. මේ වගේ කරන්නේ අපේ අයිබ්‍රෝස් ෂේප් කරන එක. මම මේ ස්ටීල් අයිබ්‍රෝ පෙන්සිල්ස් 12ක් ගත්තා. මට මේ 12ටම ගියේ රුපියල් 584ක්. ඔන්න ඊළඟ අයිටම් එක චූටි සයිඩ් පර්ස් එකක්. බලන්න එක හරිම ලස්සනයි. මම ඒකට හරි ආසයි. මේ සේරම බඩු හරි සාධාරණ ගාණක් උනේ. මේ පර්ස් එක උනේ රුපියල් 647යි. ඔන්න ඊළඟට මං ගත්තේ කරෙක්ෂන් ටේප්ස් වගේ. ඒවා නම් මං හිතුවට වඩා චූටි. හැබැයි ඒකේ ටේප් එක ගොඩක් දිගයි. මේකේ කරෙක්ෂන් ටේප්ස් 6ක් තිබ්බා. ඒ 6ටම ගියේ මට රුපියල් 563යි. ඔන්න ඊළඟ අයිටම් එක තමයි මං ආසම එක. තමයි මගේ ෆෝන් එකට පාට බෑක් කවර්ස්. බලන්නකෝ ඒ වගේ ලස්සන. මේකේ තියෙන්නේ 4යි. එකක් මං දැනටමත් දාගෙන ඉන්නේ. මේ බෑක් කවර්ස් පහටම කීයක් ගියා කියලාද ඔයාලා හිතන්නේ? ඉන්නකෝ මං ඔයාලට කීයක් ගියාද කියන්න. ඒ බෑක් කවර්ස් පහටම මට ගියේ රුපියල් 1070යි. එකක් උනේ රුපියල් 200ක් විතර නේද? ඔන්න දැන් තමයි ස්පෙෂල්ම දේ. මම මේ වෙනකම් පෙන්නපු සේරම අයිටම්ස් වලට මට ගියා රුපියල් 8000ක් විතර. තව එක අයිටම් එකක් මෙතන අඩුයි. ඒක රෙකෝඩ් උනේ නැහැ. ඔයාලා දන්නවද? ඒ සේරම ගත්තට පස්සේ ටෙමු එකෙන් මට තෑගි එව්වා. අන්නේ තෑගි වලින් එකක් තමයි මේ බෑග් එක. බලන්නකෝ ඒක ඇතුළ මාරම ලස්සනයි. ඒක එළියත් මාරම ලස්සනයි. ඒක හරිම ලස්සනයි ඇත්තටම. මට මේ බෑග් එක පාවිච්චි කරන්නත් ලෝභයි. මේ බෑග් එක මම වෙනමම ගත්තා නම් ටෙමු එකෙන් ඒක වෙනවා රුපියල් 2500ක් විතර. ඔයාලා හිතන්නේ මට හම්බුනේ බෑග් එකක් විතරයි කියලාද? මේ බලන්නකෝ හම්බුණ අනිත් gift එක. සපත්තු දෙකක්. බලන්නකෝ ඒකේ ලස්සන. මේ shoes දෙක හොඳ quality shoes දෙකක්. ඒක ගොඩක් ලස්සනයි නේද? මං හිතුවටත් වඩා ඇත්තටම ඒක ලස්සනයි. මේ shoes දෙක වෙනම ගන්නවා නම් රුපියල් 6500ක් විතර වෙනවා. ටෙමු එකෙන් මෙහෙම free items ගන්න orders දාන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් මට කියන්න. මං එහෙම වීඩියෝ එකකුත් YouTube එකට අරන් එන්නම්. ඉතින් ටෙමු ඕඩර් එක ගැන විස්තර සේරම මේ ටික තමයි. මම වියදම් කරේ රුපියල් 8000ක් වුණාට මට රුපියල් 17000ක බඩු හම්බුණා. ඒ නිසා මං සතුටින්. අදට ඔච්චරයි. Thanks for watching.